ඉතාලි දේශයට බොහෝ දෙනෙකු යන්නේ මිල්ලේ සොයාගෙන. එහෙම ගිහින් කාගේවත් යටතේ වැඩ කරන්නේ නැතුව Tamanගෙම ව්‍යාපාර ආරම්භ කරපු අයත් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර ඉන්නවා. යසත් එරන්ද කියන්නේ එහෙම කෙනෙක්. ඔහු ඉන්නේ ඉතාලියේ රෝම නගරය ආසන්නයේ. මම මේක පටන් ගත්තේ 2012 පස්වෙනි මාසේ. නම ඇවිල්ලා ෆුජි ලංකා ෆොර්මෙල්ලෝ සිටි එක රෝමෙන් කිලෝමීටර් 20ක් පමණ දුර තියෙනවා. ඇත්තටම මේ පටන් ගත්තේ මේ අපේ ලංකාවේ හොඳ දක්ෂ කට්ටිය හිටියා රැකියාවල් නැතුව. ඒගොල්ලොන්ගේ කීම ගොඩක් කියන්නේ ඒගොල්ලොන්ව විශ්වාස කළා තමයි මම මේ ව්‍යාපාරේ පටන් ගත්තේ. ඉතා සුළුවෙන් අපි මුලින් ඇත්තටම අපිට ආයුධ තිබුණේ නැහැ. දැන් මේ තත්ත්වේ ආයුධ ගන්න අපි අවුරුදු 2ක් විතර සෑහෙන මේ අපහසුතාවයකින් වැඩ කරලා තමයි මේ තත්ත්වයට ආවේ. දැන් අපි රෝමේ ගොඩක් ඉතාලි ජාතිකයන් අතරත් අපේ රටේ මේ ශ්‍රී ලාංකිකයන් අතරත් ගොඩක් මේ අපි වඳුරනවා අපේ වැඩ ගැන දන්නවා. අපි දැන් පෝෂ් වර්ගයේ වාහන අරගෙන ගොඩක් වෙලාවට 1970 වගේ වාහන අරගෙන මේ ඒ නියම තත්ත්වෙම නියම පාටනම ගෙනල්ලා එන්ජින් ඔක්කොම හදලා සෑහෙන මිලකට විකුණන තරම් තත්ත්වේ පටන් ගන්න තියෙන්නේ. ඒ වගේම අපිට දැන් අපි අලුත් වාහනත් කරනවා, අලුත් ඇක්සිඩන්ට් සියලු දෙයක්ම කරනවා. අපේ ඉතාලි ජාතිකයොත් ඉන්නවා මට සෑහෙන දැනට සහයෝගය දෙන. අද ඉරිදා නිසා මෙතන ගොඩක් නිදහස්. නමුත් සතිය දවස් වලට සෑහෙන අපි කාර්යබහුලයි මෙතන. දැනට ලංකාවේ 7 දෙනෙක් විතර වැඩ කරනවා. ගොඩක් කට්ටියට රැකියාවක් දෙන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙයි තව අවුරුද්දක් විතර යනකොට. යසත්ලා වගේ ව්‍යාපාරිකයන් අපේ රටට ආඩම්බරයක්. ඒ ඔහු Tamanගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා හොඳ ව්‍යවසායකයෙක් වූවාසේම තවත් රැකියා අවස්ථා උදා කර දීලා බොහෝ දෙනෙකුට හවුහරණකුත් වන නිසායි. Tamanගේ ව්‍යාපාරය තව තවත් වැඩි දියුණු වෙන්න කියලා යසත්ට එතෙර මෙතර අපි සුබ පතනවා.